ඉතිවා වීඩියෝ මුලිත් දෙක්ක වගේම ෆනි ඩාන්සින් වීඩියෝ එකක් හදාගන්න විදිහ අද මේ වීඩියෝ තුලින් කතා කරනවා. ඉතින් එහෙනම් අපි යමු ද වීඩියෝ එකට. ඉතින් මේ ඩාන්සින් වීඩියෝ එක හදාගන්න අපේ වෙබ්සයිට් එකක් ඕන වෙනවා. ඉතින් මම Google එකේ මෙන්න මේ විදිහට ඕපන් කරගන්නවා. ඊට පස්සේ Google එකේ සර්ච් කරන්න Wiggle AI කියලා. ඉතින් මම මෙන්න මේ විදිහට Wiggle AI කියලා සර්ච් කරගන්නවා. ඉතින් Wiggle AI කියන මෙන්න මේ වෙබ්සයිට් එක ඕපන් කරාම ඔයාලට මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් මේ. ඉතින් මෙතන මේ පල්ලෙහෙන් පේන්නේ. ඔයාලට යා පල්ලෙහාට ගියාම try mimi maker කියලා එකක් තියෙනවා. ඉතින් ඔයා මේක ටච් කරගන්න. ඉතින් මම මෙන්න මේ විදිහට ඒක ටච් කරගන්නවා. ඊට පස්සේ ඔයා මෙන්න මේ වගේ තැනකට තමයි ඉන්නේ. ඒකට පල්ලෙහෙන් බලා ගන්න පුළුවන් වෙයි මික්ස් කියලා එකක්. ඉතින් ඔයාලා ටච් කරගන්න. ඉතින් මම මෙන්න මේ විදිහට ටච් කරගන්නවා. ඉතින් මේක උඩින්ම පේනවා ඒ මර්ෂන් වීඩියෝ කියලා. ඉතින් මේකෙන් ඔයාලට ඩාන්ස් කරන වීඩියෝ එකක් දාන්න තියෙනවා. ඉතින් ඔයාලා ඩාන්ස් කරන වීඩියෝ එකක් TikTok එකෙන් ඩවුන්ලෝඩ් කරගන්නවා. ඉතින් මම මෙන්න මේ විදිහට TikTok එකෙන් ඩවුන්ලෝඩ් කරගත්තා. ඉතින් ඔයාලට මෙතන පල්ලෙහාට ගියාම දාගන්න පුළුවන් මේ කැරක්ටර් ඉමේජ් කියලා. ඉතින් ඔයා මෙතෙන්ද කාගේ ඔයා නටවන්න හදන එක්කෙනාගේ ෆොටෝ එක ඔයාලට මෙතෙන්ද අප්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ විදිහට මෙතෙන්ද ෆොටෝ එකක් මම අප්ලෝඩ් කරගන්නවා. ඉතින් ඔයා ටිකක් පල්ලෙහාට ගියාම මික්ස් කියලා කොළ පාට බටන් එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ මික්ස් කියන බටන් එකෙන් ඔයාලට පුළුවන් මේ ඩාන්සින් වීඩියෝ එක ජෙනරේට් කරගන්න. ඉතින් මම මෙන්න මේ විදිහට මික්ස් කියන බටන් එක ටච් කරලා මගේ ඩාන්සින් වීඩියෝ එක ජෙනරේට් කරගන්නවා. ඉතින් මේ ඩාන්සින් වීඩියෝ එක ජෙනරේට් වෙන්න විනාඩි 2ක් 3ක් අතර කාලයක් බලන්න යනවා. ඉතින් ඔයාලට මේ වීඩියෝ ජෙනරේට් වෙනකන් ඒ කාලය තුල බලාගෙන ඉන්න වෙනවා. ඉතින් මේ තියෙන්නේ මම හදාගත්ත ෆනි ඩාන්සින් වීඩියෝ එක. ඉතින් ඔයාලට පල්ලෙහා වම් පැත්තෙන් බලා ගන්න පුළුවන් ඊතලයක් වගේ අයිකන් එකක්. ඉතින් ඔයාලට මේකෙන් පුළුවන් ඔයාගේ ෆෝන් එකට මේ ඩාන්සින් වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් අද අපි මේ වීඩියෝ තුලින් කතා කරේ කාගේ හරි ෆොටෝ එකක් දාලා ඩාන්සින් වීඩියෝ එකක් හද ජෙනරේට් කරගන්න විදිය. ඉතින් වීඩියෝ හොඳ නම් වීඩියෝ ලයික් එකක් දාන්න කියලා මතක් කරනවා. ඉතින් ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා මතක් කරනවා. එහෙනම් ගිහින්